වරද්දන්න එපා. දෙමළ ඉගෙන ගන්න, දෙමළ උගන්වන බොහෝ දෙනෙක් වරද්දන තැනක් ගැන කියලා දෙන්න යන්නේ. වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි හැමෝම දන්නවා දෙමළ ඉගෙන ගන්න, දෙමළ උගන්වන හැමෝම දන්නවා මේ අකුරට මේ වගේ ශබ්ද තුනක් තියෙනවා. මේ අකුර ච, ජ, ස කියන ශබ්ද තුනම මේ අකුරෙන් උච්චාරණය කරනවා කියලා දන්නවා. නමුත් මේ අකුර හල් වුණාම මේ අකුර ව්‍යංජනයක් විදිහට මේක දැන් තියෙන්නේ සංයෝග අක්ෂරයක් විදිහට මිශ්‍ර අක්ෂරයක් විදිහට තියෙන්නේ. මිශ්‍ර අක්ෂරයක් විදිහට තිබුණම විතරයි මේකට මේ ශබ්ද තුනම ලැබෙන්නේ. නමුත් මේ අකුර හල් කරලා ලිව්වොත් එහෙම නැත්නම් ව්‍යංජන අක්ෂරයක් විදිහට ලිව්වොත් මේකේ මූලික ශබ්දය විතරයි හල් වෙන්නේ. එහෙනම් යම්කිසි ව්‍යංජනයක එහෙම නැත්නම් යම්කිසි අක්ෂරයක මූලික ශබ්දය දැනගන්න ඕනේ නම් ඒ අකුර හල් කරලා බලන්න. ඒක තමයි ඒකේ ට්‍රික් එක. හරි. මේ අකුර හල් කරාම උච් කියන ශබ්දය විතරයි හල් වෙන්නේ. ඉතින් මේකේ ස්වර මිශ්‍ර වීමේදී විතරයි මේ විදිහට ශබ්ද තුනක් ලැබෙන්නේ. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි එහෙනම් මේ අකුරු හල් කරන්න බැරිද? මේ අකුරු මේ ජ සහ ස කියන අකුරු දෙක මේ දෙමළ අකුරෙන් හල් කරන්න බෑ. ජ අකුර හල් කරනවා නම් මෙන්න මේ අකුරට මාරු වෙන්න ඕනේ. මේකෙන් තමයි අපි ජ අකුර හල් කරන්නේ දෙමළ භාෂාව. මේක ඇවිල්ලා සංස්කෘත අකුර. සංස්කෘත අකුර හයක් භාවිත වෙනවා දෙමළ භාෂාවේ. කිරන්දෙලුත් උක්කල්, වඩේලුත් උක්කල් කියලා කියන ඒවාට. ඒකෙන් එකක් තමයි මේ ජ අකුර. මේකෙන් තමයි අල් ජයන ලියන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ දෙමළ අකුරෙන් ලියන්න බෑ අල් ජයන. ඒ වගේම සයන්න හල් කරොත් මේ අකුරෙන් සයන්න හල් කරන්න බෑ. එතකොටත් මෙන්න මේ අකුරට මාරු වෙන්න වෙනවා. මේකෙන් තමයි අල් සයන්න ලියන්න වෙන්නේ. මෙන්න මේක තමයි මූලිකව මේකේ තියෙන විශේෂත්වය. මේ වගේ ශබ්ද විවිධ ශබ්ද දෙන අකුරු 6ක් දෙමළ කෝඩියේ තුල තියෙනවා. ඒවට කියන්නේ වල්ලිනම් මෙලතුක්කල්. වල්ලිනම් මෙලතුක්කල් 6 තමයි මේ විදිහට ස්වරාරෝපණයේදී විවිධ ශබ්ද දෙන්නේ. ස්වරාරෝපණයේදී විතරමයි. ව්‍යංජන අවස්ථාවේදී නෙවෙයි. ඒක තමයි මෙතනදී විශේෂයෙන් දැනගන්න ඕන කාරණය. විශේෂම කාරණය. හරි. ඉතින් සමහරු කියනවා නෑ මේකෙත් ලියන්න පුළුවන් මේක උස්සපුර ජරුවේ. එහෙනම් ඒගොල්ලන්ට මෙන්න මේ වචන ටික මම පරිත්‍යාග කරනවා ලියාලා පෙන්නන්න ඒ අපරින් කියලා. හරි බලන්න. මෙන්න මේ වචනේ. මෙන්න මේ මම වචන කීපයක් දෙනවා. එහෙමනම් අර දෙමළ සයන්නේ මෙන්න මේ අකුරෙන් අල් ජයන්න අල් සයන්න ලියන්න පුළුවන් කියලා කියනවනම් මේ අකුරු මට ලියලා පෙන්නන්න ඕනේ ඒගොල්ලෝ. මොනවද මේ වචන? මෙන්න මේක. පච්චේ. දැන් මේවා දෙමළ අකුරෙන් ලියන්න. මම ලියන්න කලින් ලියලා පෙන්නන්න පුළුවන්. ඊළඟට ආච්චි. ආච්චි දෙමළ භාෂාවේ සිංහල භාෂාවේ භාෂා දෙකේම භාවිත වෙන වචනයක්. ඉරුමලික්කුම් පොදුවාන සොල් එකක් ඒක. ඊළඟට මුස්ලිම් වචනේ මුස්ලිම්. මුස්ලිම් මේ වචනේ දෙමළ අකුරෙන් ලියන්න. ඒ වගේම බස් කියලා මේ වචනයක් තියෙනවා. බස් එකට ඉංග්‍රීසි වචනය තර්සම කරගත්ත පදය දෙමළ භාෂාවට. ඊළඟට හජ්ජි කියනවා. හජ්ජි උත්සවයට අල් ජයන්න යෙදෙන අවස්ථා. අල් ජයන්න අපිට අරගෙන යන්න බෑ කියන එක මෙතනින් ඔප්පු කරගන්න පුළුවන්. මේ වචන ටික බලමුකෝ අපි. හරි. ඔයගොල්ලෝ ලියන්න මට කලින් ලියන්න නැතිනේ. හරි. බලන්නකෝ එහෙමද ලිව්වේ කියලා.
එහෙනම් මේක අහලා එනකොට ch පච්චේ. පච්චේ කියන්නේ කොළ පාට. ආච්චි. චි ආච්චි. බලන්න ch අපිට. ස් නෙමෙයි ආස්සි නෙමෙයි ආච්චි. ඊට මුස්ලිම්. අන්න අල්සෑන ලියද්දි අර අපි කලින් අගෙන ගත්ත වඩ එළුත් එක තමයි යූස් කරන්නේ. මුස්ලිම්. බස්. ඒ අකුරම තමයි ලියන්නේ. බස් ලියද්දි. මේ අකුරෙන් බස් ලියුවොත් මොකද වෙන්නේ? මේ අකුරේ උස් කරුවොත්. එතකොට බච් වෙනවා. වැරදි රෝඩ්. හජ්ජි. හජ්ජි දෙනකොට මේකට භාවිත කරන්න වෙන්නේ අකුරු තුනම සංස්කෘත අකුරු. හජ්ජි. හජ් උත්සවයේ මුස්ලිම් ජනයාගේ සම්බන්ධ උත්සවය. මේ ආකාරයට තමයි මේ අකුර භාවිත කරන්න ඕනේ. right? ඉතින් අර මේ දෙමළ සයන්න, චයන්න ඒ ජ අකුර ලියවෙන අවස්ථා තියෙනවා. ඒ අකුරින් ලියන්න පුළුවන් වචනක් තියෙනවා. හැබැයි හල් කරන්න බෑ. මෙන්න මේ වගේ වචන. සමය. සාමාන්‍යයෙන් මේ අකුර වචනයක මුලට, මැදට, අගට යෙදුනම ස ශබ්දයි. බලමු අපි කියන උදාහරණ මේ විදිහට ලියලා සමයම් කියන වචනය, ඒ වගේම විවසාය. සමයම් කියන්නේ ආගම, විවසාය, ගෝවියා කියන වචනය භාවිත කරන. ඊළඟට අගට යෙදෙන අවස්ථා තියෙනවා ඉසෙයි. ඉසෙයි කියන්නේ සංගීතය, ඉසෙයි. ඊළඟට අර මුලට මේ සයන්න මේ අකුර මුලට යෙදෙද්දී ස සහ ච කියලා ශබ්ද දෙකෙන් උච්චාරණය කරන අකුරු මේ වචන කීපයකුත් තියෙනවා. මේ අකුර වචනයක මුලට යෙදෙද්දී ස සහ ච කියන දෙවිදියටම උච්චාරණය කරන තෝරාගත් වචන කීපයක් තියෙනවා. අපි ඒකත් බලමු එතන. ඒක එකක් තමයි සාපාඩු කියන්නේ. සාපාඩු. දැන් සාපාඩු කියන වචනේ චාපාඩු කියලා කියන්න පුළුවන්. මේ දෙවිදියටම උච්චාරණය කරනවා. සාපාඩු, චාපාඩු. බලන්න දෙබෑ කියන්නේ එක විදිහකට. නමුත් සිංහල භාෂාවේ මේ සා ශබ්දයයි චා ශබ්ද දෙමළ භාෂාවේ චා සා කියලා වලට උච්චාරණය කරන අවස්ථා තියෙනවා චා කියලා කියනවා. ඉතින් මෙන්න මේ දෙවිදිහටම උච්චාරණය කරනවා. අපි බලමු මේක සායන්නේ කොහොමද සමයම් කියලා කියන්නේ. සමයම්. දැන් මේකෙන් තමයි මුලට එදෙනව ස. මුලට ස ශබ්දයි මැදට එදෙනම ස ශබ්ද වෙන අවස්ථා. සහිත වචනයක් තමයි මේක විවසාය. මැදටත් ස ශබ්දයි. ඊළඟට ඉසෙයි. බලන්න අගට එදෙන අවස්ථා. ඒතර වචනයක අගට එදෙනකොටත් ස ශබ්ද ලබා දෙන අකුර තමයි මේ අකුර. මේ අකුරේ දැන් ස්වර මිශ්‍ර වීමේදී තමයි මේ සම්බන්ධ શબ્දය එන්නේ. හල් කිරීමේදී නෙමෙයි, හල් කිරීමේදී රිච්. ඊට පස්සේ වචනේ මුලට මෙන්න මේ වගේ සර්ච් කියලා දෙවිදිහටම උච්චාරණය කරන වචන අතරින් එකක් තමයි මේ සාපාඩු, චාපාඩු කියන වචනේ. ඉතින් මේක ලියන්නේ මෙහෙම. මේ වචනේ චාපාඩු, සාපාඩු කියලා දෙවිදිහටම උච්චාරණය කරන්න පුළුවන්. ඒ වගේ තවත් වචනයක් ගත්තම සෝරු. සෝරු කියනවා බත් වලට. සාපාඩු කියන්නේ කෑම, සෝරු එහෙම නැත්නම් චෝරු. මේකත් විශේෂිතයි විද්‍යාවේ බත් වලට කියන නම මෙන්න මේ සෝරු කියලා චෝරු කියලා උච්චාරණය කරනවා මුලට තියෙන මේ අකුර. ඊළඟට අපි දන්නවා මේ සින්න. සින්න කියන වචනේ. සින්න කියලා උච්චාරණය කරනවා, චින්න කියලා උච්චාරණය. කුඩා කියන එක, පොඩි කියන එක. දැන් අර ගීතේ තියෙනෙත් එහෙමනේ.
පැරණි ගීතයක් තියෙන්නේ. චින්න චින්න ආසෙයි. ඒක සින්න සින්න ආසෙයි නෙමෙයි. චින්න චින්න ආසෙයි. ඒක එක තැනක තියෙනවා සේට්ටු වයලාඩි කියලා. සේට්ටු. ඒකේ මුලට තියෙන්නේ ස ශබ්දය. දැන් මෙතන තියෙන්නේ මේ මුලට තියෙන සින්න කියන වචනේ චින්න කියලා උච්චාරණය කරනවා. අන්න ඒ වගේ මම කියන්නේ ඒකයි. තෝරාගත්ත වචන ටිකක් තියෙනවා. ඒවා භාෂා භාවිතයෙන් තමයි දැනගන්න ඕනේ. හරි. ඉතින් මේක ලියද්දි මෙන්න මෙහෙමයි ලියන්නේ. දෙමළෙන් ලියන්න තියෙන්නේ. ඉතින් එකම විදිහකට තමයි. මොකද මේ ඒ අකුර විතරයිනේ තියෙන්නේ. සින් ස ච ය කියන ශබ්ද වලට මෙහෙම. ඉතින් මේ අකුරට ජ ශබ්දය ලැබෙන්නේ මෙන්න මේ ඤ අකුරෙන් පස්සේ. ඒකටත් උදාහරණයක් දෙන්නම්කෝ. මෙන්න මේ ඤ අකුරෙන් පස්සේ ස අකුර යොදනම තමයි මේ ජ අකුරට ජ ශබ්දය ලැබෙන්නේ. දැන් මෙතන තමයි ඒක. මේ අකුරෙන් පස්සේ යොදනම විතරයි මේ අකුරට ජ ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට ඕන ඕන තැන්වල මේකේ ජ ලියන්න බෑ. අපිට ඕන තැන්වල ජ ලියන්න ඕනේ නම් අර සංස්කෘත අකුරෙන් තමයි ලියන්න වෙන්නේ. මෙන්න මේ වගේ කරුණු දැනගෙන තමයි අපි දෙමළ වචන ලියන්න ඕන. දෙමළ භාෂාව හසුරවන්න ඕනේ. එහෙම නැති වුණොත් වැරදි ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්. අපි ඉගෙන ගන්න දරුවෝ නොමග යන්න පුළුවන්. ඒගොල්ලන්ට අපි කියලා දෙන අපි විශ්වාස කරගෙන ඉගෙන ගන්න දරුවන්ට මෙහෙම නැතුව වැරදි විදිහට කියලා දීලා ඒගොල්ලෝ විභාගෙට මේවා ලියලා වරද්ද ගන්න පුළුවන්. ඒ වගේ කර්ම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේවා නිවැරදිව අපි දරුවන්ට කියලා දෙන්න ඕන. ඒ වගේම දරුවෝ මේවා නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා මේක ස්ටොප් කරලා හොඳට අවධානයෙන් බලන්න මේකේ තියෙන වෙනස. මේ ස්වරාරෝපණයේදීම විතරයි මේ වල්ලිනම් අක්ෂර මේ විදිහට විවිධ ශබ්ද ලබා දෙන්නේ. හැබැයි ඒවා නැවත හල් වෙලා තිබුණොත් ඒවා හල් කරලොත් ඒකේ මූලික ශබ්දය විතරමයි හල් වෙන්නේ. මේක තමයි මේකේ තියෙන මූලික හරය. හොඳයි. මේ වගේ කරුණු බොහොමයක් ඉගෙන ගන්න පුළුවන්. මගේ පන්තියට සම්බන්ධ වෙන්න. භාෂා නිවස දෙමළ පන්තියට මාත් එක්ක සම්බන්ධ වෙන්න. LND with Tamil ක්ලාස් එකට සම්බන්ධ වෙලා මේ වගේ කරුණු බොහොම පැහැදිලිව තාමත් කෙටියෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ පසකින් වැටෙන මේ නම්බර එකට මැසේජ් එකක් දාලා WhatsApp මැසේජ් එකක් දාලා අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ නම්බර එකට මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා වැඩි තොරතුරු ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් තවත් පාඩමක් එක්ක තවත් මේ වගේ පාඩමක් එක්ක අපි නැවතත් මුණ ගැහෙමු. සන්දිපෝ